කාගෙන් කියලා කියන්න පුළුවන්ද? හරි මොන දෙවියන්ගෙන් දෙන්නේ? සුනේන පුතේ. හරි. මේනේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? හරි. මට කියන්න මේ දරුවට කරපු විනදෝෂයක්ද මොකක්ද? බඩල දිග්ගද? එහෙම නැත්නම් යම් දෙවලකින් ඔයාව හිර කළාද? කඩවර දෙයද? සුනියන් දෙවියන්. හරි. එතන ඔයාව හිර වෙලා ඉන්නවද? ඔයාව බන්ධනේ හිර කරලා තින්නේ වාගේ කොයිද? කියන්නේ කොන්දද හිරේ තින්නේ කොයිද? හරි. මම හිරේ දැන් පොඩ්ඩක් යවන්න බලන්න හිරේ අයින් වෙනවා කියලා බලන්න. උතුම් විසමුණි දිවි රාජ්‍යයන් වහන්සේ කියන අය සත්‍යයි ඊශ්වර දෙවියන් කියන සත්‍යයි සත්‍ය අනුභවයේ කතරගම දේවතාවුන් වහන්සේගේ වේලාවක ශක්තියෙන් හරියාකාරව මහා කාලිකයෙන් ශක්තියෙන් හරියාකාරව මේ දරුවාට කරන්නා වූ නර හතුරෙක් හැසිරීක් කරන්නා වූ හිරයක් තියෙනවා නම් හිර බන්ධනයක් තියෙනවා නම් මේ මොහොතේ අයින් කරලා දෙන්න හරියාකාරව වේලාවක ශක්තියෙන් හරියාකාරව කතරගම දෙවියන්ගේ ශක්තියෙන් හරියාකාරව යම් එවලක දෙවලක භූමියේ යම් බන්ධනයක හිර කරලා තියෙනවා නම් මේ කියන්න ආය සත්‍යයන් නම් මේ ඉන්න බලවේගයේ හිර බන්ධන මේ මොහොතේ අවශ්‍ය කර අයින් කරන්න. හරියාකාරව අයින් කරන්න. හරියාකාරව අයින් කරන්න. යම් ඇදුරේ යම් ස්වාමීන් වහන්සේ නමක් කරා නම් හරියාකාරව වල ශක්තිය අවශ්‍ය කරන්න ඕනේ. හරියාකාරව හිර බන්ධනය අයින් කර දෙන්න වහන්සේගේ නාමයෙන් සරුවාංගේ තියෙන මේ ඥාතියාට හරියාකාරව සරුවාංග යන්න පුළුවන් විදිහට හරියාකාරව මේ මොහොතේ විසමුණි බල ශක්තිය සත්‍යයි සත්‍යානුභවී හිරයයි. ඔයා හිරේ අඩු වෙනවා. සම්පූර්ණයෙන් අඩු වෙනවා. හරියට තියෙනවා. මහකාරී සත්‍යය මේ ගාන සරුවාංග හිරපන්තුන යම් දෙවලක තියෙනවා නම් බන්ධනයක් ඒකේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශක්තිය විශ්ව ශක්තිය හරියාකාරව විදින් හරියාකාරව කාලි මෑනියෝද? හරි බලමු. හරියාකාරව ඉවත් වෙන්න ඕන. දැන් හිරගතිය අඩු වෙනවා. එළු දැන් එන්න පුළුවන්. දැන් එන්න පුළුවන්. හරි. මොකටද හිර කරලා තියන්නේ? හරි. මට කියන්නකෝ මේ දරුවගේ පිටිපස්සේ වෙන නරක බලවේග ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද? හරි. පිටිපස්සේ වෙන නරක බලවේග ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද? හරි. යාව අපි අගර ගන්න පුළුවන් වයිද? හරි. ඔයා එනම් මම කිව්වා මෙන්න. ඔයා වෙලාවට එළියට යන්න. මේ අර කරන්නේ විසමුණි යන දෙන්නේ මහා සිද්ධාර්ථය ඊශ්වරයන් දෙන්නේ මලයක් යන්නේ ඔයා එන්නේ. ඔයාට මම යහපතක් කරනවා. ඔයාව මේ හිර කරලා අයිසක මනුස්සයන්ට මෙහෙම කරලා ඔයා පවුරව ගන්න ඉරේට යන්නේ. මේ බාධා කරන්න ඉන්න යකාව යක්ෂණී ඉන්නකො බලන්න. මම එතකොට ඔයාට යහපතක් කරලා දෙනවා. මම ඔයාගේ පැත්තට ඉන්නේ. ඔයාට යහපතක් කළාම ඔයාට හොඳ භාගයක් දෙනවා. මේ දැන් කවුද ඉන්නේ? මේ යක්ෂ බලවේගද? හරි. කවුද මූලික වෙලා ඉන්නේ? නැහැ ඔයාට හොඳ දෙන්නද? හරි නැහැ කියලා දන්නව නේද? මම යහපතක් කරන්නේ. හරි මට කියන්න ඔයා මූලික වෙන්නේ මොන පැත්තෙන්ද? මහසුන් පැත්තෙන්ද? දීර්යක්ෂ පැත්තෙන්ද? ඔයා මේ ඔයාගේ කවුද මූලික වෙලා ඉන්නේ? ඔය යක්ෂ කොට දීර්යක්ෂද? මහසුන්ද? කියන්න පුළුවන්ද? ඔයා බෝධිගත හැබැයි බොරු කියන්න බෑ. තුන් දළදා වහන්සේ පල්ලා මේ බන්ධනේ අයින් වෙලා මං යන්න කැමතියි කියලා මට පොරොන්දු දෙන්න ඕනේ. දළදා වහන්සේ පල්ලා යන්න කැමතියි කියලා පොරොන්දු දෙන්න ඕනේ. හරි. ඔයාට පන්සලකට බාර කරොත් ඇති නේද? හොඳයි. හැබැයි මම ආයි මේ දරුවෝ කියනකම් ශරීරයට එන්න එපා. මේ කටුත් කතා කරනකම් සීමා කරන භූමියේ තැනකට එතන ඉන්නවා. තේරුණාද? එළ බාධා කරන්න බෑ. තේරුණාද? කැමතිද?
වෙන තැනකට ගියොත් ඔයා හිර කරනවා. මම එහෙම කරන්නේ නැහනේ. අවන තේරෙනව නේද මට? හරි. ඔයාට අමතරව තව ඉන්නවද බලවේග? එයා නරකට දින්නේ. හොඳකටනේ. මං අහන්නේ ඔයා වගේ නරකයක් බලවේග ඉන්නවද? ඔයාට හරි ටික මම මේක කරන්න. දැන් ශරීරයෙන් දිලිසෙ බලන්න පාරක් කියනකොට මේ භූමියනොත් මේ ශරීරෙනොත් ඒ භූමියේ සීමාවකට යන්න ඕනේ. සීමාවෙන් එන්න ඕනේ.